හායි ළමයි අන්තිම අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල NDB බැංකුව, සම්පත් බැංකුව, කමර්ෂල් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, CDB බැංකුව කියන බැංකු ගොඩකින් බදවා ගැනීම සිදු කරනවා. ඉතින් මේ වීඩියෝ එක ටිකටම බලන්න මොනවද කැසට් කරලා තියෙන ජොබ් වේකන්සිස් කියලා බලන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන සාමාන්‍ය පෙළ සමත් ඔයාලගේ ඉදම්ම අන්න ඇදුම් කිරීමේ හැකියාව තියෙනවා. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් Hello Kai YouTube නාලිකාව subscribe කරලා නැත්නම් බැංකු ජොබ් වේකන්සිස් ගැන ටිකටම දැනගන්න Hello Kai YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. NDB බැංකුවේ ජොබ් වේකන්සිස් ගොඩක් ඇසෙට් වෙලා තියෙනවන්න මේ පාර. ඉතින් මෙතනදී බැංකින් ඇසෝසියේට් ජොබ් වේකන්සි එක සම්බන්ධයෙන් කතා කරද්දී මෙතනදී ඔයාගෙන් බලාපොරොත්තු වෙන සුසුකම් වෙන්නේ ඔයා බැංකුවක එහෙමත් නැත්නම් මූල්‍ය ආයතනයක යම් පුහුණුවක් ලැබපු කෙනෙක් වෙන්න ඕනේ. හොඳ sannivedana කුසලතාවයක් තියෙන්න ඕනේ වගේම රටේ ඕනෙම තැනක ගිහිල්ලා රැකියාව වෙනුවෙන් කටයුතු කිරීමේ හැකියාව තියෙන්නත් ඕනේ. ඊට අමතරව ඔයාට බලංගු රියදුරු බලපත්‍රයක් තියෙනවා නම් ඒක අමතර සුසුකමක් විදිහට සැලකනවා කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ කියන සුසුකම් ඔයාට තියෙනවා නම් අන්න ඔයාටත් පුළුවන් NDB බැංකුවේ බැංකු සහකාරිකයන් මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න. NDB බැංකුවේ contact center associate job vacancy එකටත් ඔන්න බදවා ගැනීම සිද්ධ කරනවා කියලා දක්වලා තියෙනවා. මේකෙදී ඔයාගෙන් ඉල්ලන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 22ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ස්කූල් ලීව කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. මේකෙදී ඔයාගෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ඉංග්‍රීසි කියන විෂයන්ට B pass එකක් විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වයස අවුරුදු 22කට අඩු සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ඉංග්‍රීසි විෂයන්ට B pass එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ NDB බැංකුවේ contact center associate job vacancy එකට apply කරන්න. NDB බැංක් එකේ පෝනින් ඔෆිසර්ස් ලවත් බදවා ගන්නවා. ඉතින් මේකේදී ඔයාගෙන් ඉල්ලන සුසුකම් වෙන්නේ ඔයා බැංකුවක එහෙමත් නැත්නම් මූල්‍ය ආයතනයක වසර 2ක පෝනින් සයිට් එකකින් අත්දැකීම් ලබා ගන්න ඕනි කියන එක. ඉතින් මේ සුසුකම තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ NDB බැංක් එකේ පෝනින් ඔෆිසර් කියන වේකන්සි එකට ඇප්ලයි කරන්න. NDB බැංක් එකේ HRM සයිට් එකෙන් ඉන්ටර්න්ෂිප් අය බදවා ගැනීමක් සිදු කරනවා. මෙතනදී විශේෂයෙන්ම ස්කූල් ලීවර්ස් ඔයාලට පුළුවන් මෙන්න මේ අවස්ථාව ලබා ගන්න. ඒ වගේම යුනිවර්සිටි එක නැත්නම් ඉන්ස්ටිටියුට් එකක HRM කෝස් එකක් කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් විදිහට දක්වනවා කියන තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම මේ NDB බැංක් එකේ කියප හැම ජොබ් වේකන්සි එකටම ඔයාට අදාළ සුසුකම් තියනවා නම් ඔයාට පුළුවන් NDB බැංක් එකේ වෙබ්සයිට් එක හරහා ජොබ් වේකන්සිස් වලට apply for jobs කියන බටන් එක ක්ලික් කරලා අදාළ ඩීටේල්ස් දීලා මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඒ වගේම ළමයි සෙලාන් බැංක් එකේ මේ වෙද්දී ජොබ් වේකන්සිස් ගොඩාක් ඇසෙට් වෙලා තියෙනවා. ඉතින් මම මේ කියන සෙලාන් බැංක් එකේ ජොබ් වේකන්සිස් වලට ඔයාට සුසුකම් තියෙනවා නම් ඔන්න ඇදම් කිරීමේ හැකියාව තියෙනවා. සෙලාන් බැංක් එකේ බැංකින් ඇසිස්ටන්ට්ව බදවා ගන්නවා. ඉතින් මෙතනදී ඔයාගෙන් බලාපොරොත්තු වෙන සුසුකම් වෙන්නේ ඔයා බැංකු ක්ෂේත්‍රයක වසර 2ක අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම උසස් පෙළ විභාගය විෂයන් 4ම ඒ කියන්නේ ජෙනරල් ඉංග්‍රීසි ඇතුළු විෂයන් 4ම සමත් වෙලා තියෙන්න ඕනේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් විදිහට සැලකනවා කියලා තමයි මෙතනදී දක්වලා තියෙන්නේ. ඉතින් මේ කියන සුසුකම් තියෙනවා නම් එක්ස්ප්‍රස් ජොබ් කියන වෙබ්සයිට් එක හරහා ඔයාලට පුළුවන් මෙන්න මේ බැංකින් ඇසෝසියේට් කියන ජොබ් වේකන්සි එකට සෙලාන් බැංක් එකේ ඇප්ලයි කරන්න. සෙලාන් බැංක් එකේම මාකටිංగ్ ඔෆිසර්ස් ලවත් බදවා ගැනීමක් සිදු කරනවා මේ දවස්වල. මේකෙදී ඔයාගෙන් ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා O-level විභාගයේ ගණිත ඉංග්‍රීසි විෂයන් ඇතුළු සමත් වෙලා තියෙන්න ඕනේ. A-level විභාගයේ සමත් වීම ඒ වගේම ඉංග්‍රීසි සිංහල ඊට අමතරව දෙමළ භාෂාව පිළිබඳවත් ඔයාට කතා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. පිටපළාත්වල වැඩ කිරීමේ හැකියාව විකුණුම් පිළිබඳ පළපුරුද්ද වගේම SLIM අර්ථ සුසුකම් එහෙමත් නැත්නම් අලෙවිකරණය පිළිබඳ වෘත්තීය සුසුකම් මෙතනදී ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සුසුකම් තියෙනවා නම් අන්න ඔයාට බලන්න සෙලාන් බැංක් එකේ මාකටිං ඔෆිසර් කියන ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න.
ටෙලිකෝලින් ඇසිස්ටන්ට්ලවත් බදවා ගැනීමක් සිද්ධ කරනවා සෙලාන් බැංක් එකේ. මේකෙදි ඔයාගෙන් ඉල්ලන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ වගේම උසස් පෙළ විභාගයක් සමත් වෙලා තියෙන්න ඕනේ. හොඳ සංනිවේදන කුසලතාවයක් වගේම බැංකු එහෙමත් නැත්නම් මුල්‍ය ආයතනයක දුරකථන ඇමතුම් හෝ පාරිභෝගික සේවයේ පළපුරුද්ද තියෙනවා නම් ඒක අමතර වාසියක් විදිහට සැලකෙනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. සෙලාන් බැංක් එකේ ඇසෝසියේට් බ්‍රාන්ච් ක්‍රෙඩිට් කියන ජොබ් වේකන්සි එකටත් මේ දවස්වල පදවා ගැනීම සිද්ධ කරනවා. මේකෙදි ඔයාගෙන් ඉල්ලන සුසුකම් වෙන්නේ ඔයා බැංකු එහෙමත් නැත්නම් මුල්‍ය ආයතනයක වසර 1ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ඉංග්‍රීසි විෂයන් ඇතුළු විෂයන් 5ක් සමත් වී තිබීම, උසස් පෙළ විභාගයේ සමත් වී තිබීම වගේම පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් මෙතනදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාට ඉංග්‍රීසි භාෂාව සංනිවේදනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනි කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. මේ කියන සුසුකම් ඔයාට තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් සෙලාන් බැංක් එකේ ඇසෝසියේට් බ්‍රාන්ච් ක්‍රෙඩිට් කියන මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න. සෙලාන් බැංක් එකේ ඉන්ටර්න්ෂිප් අයවත් බදවා ගැනීමක් සිද්ධ කරන මේකෙදි ඔයාගෙන් ඉල්ලන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වී තිබීම, උසස් පෙළ විභාගයේ සමත් වී තිබීම වගේම IBSL, AAT, CIMA, SLIM වගේ කෝසස් කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් විදිහට දක්වනවා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ සුසුකම් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඉන්ටර්න්ෂිප් ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න. මොකද මේකේ දක්වලා තියෙනවා මේ සුසුකම් තියෙනවා නම් ඔයාව ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ පර්මනන්ට් ජොබ් එකක් සඳහා යොමු කරනවා කියලා සෙලාන් බැංක් එකේ. ඉතින් මම මේ සෙලාන් බැංක් එකේ කියපු හැම ජොබ් වේකන්සි එකටම ඔයාලට එක්ස්ප්‍රස් ජොබ් කියන වෙබ්සයිට් එක හරහා ඇප්ලයි කරන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒ හරහා අදාළ සුසුකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සෙලාන් බැංක් එකේ ජොබ් වේකන්සිස් වලට ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. පෑන් ඒෂියා බැංක් එකේ තොන ජොබ් වේකන්සිස් කිහිපයක් මේ දවස්වල කැසට් වෙලා තියෙනවා. විශේෂයෙන් account relationship officers-ලා බදවා ගන්නවා. ඉතින් මේ ජොබ් වේකන්සි එකේදී ඔයාගෙන් ඉල්ලන සුසුකම් වෙන්නේ විකුණුම් එහෙමත් නැත්නම් අලෙවිකරණය පිළිබඳ දැනුමක් ඔයාට තියෙන්න ඕනේ. බැංකු හෝ මූල්‍ය ආයතනයක වසර 2ක පළපුරුද්දක් වගේම මුදල් හෝ චෙක්පත් පහසුකම් ඇතුළු මූලික බැංකු මෙහෙයුම් පද්ධති පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම සිංහල භාෂාව වගේම ඉංග්‍රීසි භාෂාවත් සංනිවේදන කුසලතාවය තියෙන්න ඕනි කියලා තමයි මෙතන සඳහන් කරන්නේ. ඉතින් මේ කියන සුසුකම් ඔයාට තියෙනවා නම් ඔන්න ඔයාට බලන්න පෑන් ඒෂියා බැංක් එකේ වෙබ්සයිට් එක හරහා apply for jobs කියන බටන් එක ක්ලික් කරලා අදාළ ඩීටේල්ස් දීලා මේ කියප account relationship officer කියන job vacancy එකට apply කරන්න. ට්‍රේනි බිස්නස් ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස්ලා පෑන් ඒෂියා බැංක් එකේ මේ දවස්වල පදව ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේදී ඔයාලට ඇප්ලයි කරන්න කිසිම දෙයක් නැහැ. කෙලින්ම ඉන්ටර්විව් එක ෆේස් ගන්න තමයි තියෙන්නේ. ඉන්ටර්විව් එක තියෙන්නේ දෙසැම්බර් 22 උදේ 9:00 ඉඳන් හවස 4 වෙනකම් ඉන්ටර්විව් පැවැත්වෙනවා. ඉතින් මේක තියෙන්නේ පෑන් ඒෂියා බැංක් එකේ හෙඩ් ඔෆිස් එකේ. ඉතින් ඔයා කොළඹ අවට ඉන්න කෙනෙක් නම් අන්න ඔයාට පුළුවන් ට්‍රේනි බිස්නස් ඩෙවලොප්මන්ට් ඔෆිසර් ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න ආසයි නම් ඔන්න ඔයාට පුළුවන් මේ ඉන්ටර්විව් එක ෆේස් කරන්න. CDB බැංක් එකේ මැනේජ්මන්ට් ට්‍රේනර්ස්ලවත් මේ දවස්වල බදව ගන්නවා. ඉතින් මේකෙදි ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා බිස්නස් මැනේජ්මන්ට් එහෙමත් නැත්නම් ෆයිනෑන්ස් සයිඩ් එකේ ඩිග්‍රී එකක් කරපු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම CIMA, ACCA වගේ කෝසස් කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් විදිහට සැලකෙනවා කියලා තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඒ වගේම ඔයා වයස අවුරුදු 26ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මේ කියන සුසුකම් ඔයාට තියෙනවා නම් careers@cdb.lk කියන ඊමේල් එකට ඔයාගේ CV එක යොමු කරන්න පුළුවන්. පත් බැංක් එකේ වගේම කමර්ෂල් බැංක් එකේ ජොබ් වේකන්සිස් කිහිපයක් තියෙනවා ඔයාලට ඇප්ලයි කරන්න. මේව සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඒව බලපු නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් වෙන සම්පත් බැංක් එකේ වගේම කමර්ෂල් බැංක් එකේ අදාළ ජොබ් වේකන්සිස් වලට ඇප්ලයි කරන්න. සම්පත් බැංක් එකේ ට්‍රේනි ස්ටාෆ් ඇසිස්ටන්ට් ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරන්න පුළුවන් වන්න. මේකෙදි ඉල්ලලා තියෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 23ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. A-level විභාගය
ගණිතය, ඉංග්‍රීසි ඇතුළු විෂයන් 5ක් සමත් වෙලා තියෙන්න ඕනේ. A level විභාගයේ විෂයන් 3ම එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ සුසුකම් වලට අමතරව ඔයා AAT, CIMA, IBSL වගේ courses කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් කියලා දක්වලා තියෙනවා. ඉතින් ළමයි සම්පත් බැංකුවේ ඉන්ටර්න්ෂිප් ජොබ් වැකන්සි එක නිකන් බලන් හිටපු අයලට තමයි මේ අවස්ථාව. මෙතනදී විශේෂයෙන්ම අවුරුදු 22කට අඩු O level වලට ක්‍රෙඩිට් පාසස් 5ක් තියෙන ඉංග්‍රීසිත් එක්ක සමත් වෙලා තියෙන A level පෙනී සිටි ඔයාලට පුළුවන් මෙන්න මේ ජොබ් වැකන්සි එකට ඇප්ලයි කරන්න. ඒ වගේම කැම්පස් එකේ ඉගෙන ගන්න අන්ඩර් ග්‍රැජුවේට් ඔයාලට පුළුවන් මේ ඉන්ටර්න්ෂිප් අවස්ථාව සම්පත් බැංකුවෙන් ලබා ගන්න. සම්පත් බැංකුවේ ජූනියර් එක්සිකියුටිව් ජොබ් වැකන්සි එකකට ඇප්ලයි කරන්න පුළුවන් අයලට මෙහිදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙන සුසුකම් වෙන්නේ ඔයා වයස අවුරුදු 27ට වඩා අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් තියෙන්න ඕනේ කියලා ඔයාලා සඳහන් කරනවා. ඒ වගේම CIMA, IBSL වගේ courses කරලා තියෙනවා නම් ඒක අමතර වාසියක් හැටියට සැලකනවා කියලා තියෙනවා. ඉතින් මේ සුසුකම් තියෙනවා නම් ඔයාට පුළුවන් මම මේ කියපු සම්පත් බැංකුවේ හැම ජොබ් එකකටම සම්පත් බැංක් වෙබ්සයිට් එක හරහා ඇප්ලයි කරන්න. කමර්ෂල් බැංකුවේ ඉන්ටර්න්ෂිප් යන බලාගෙන හිටපු කෙනෙක් නම් ඔන්න ගොඩ කමර්ෂල් බැංකුවේ ඉන්ටර්න්ෂිප් එකට ඇප්ලයි කරන්න පුළුවන් දැන්. මෙහිදී විශේෂයෙන් ඔයා වයස අවුරුදු 21ට අඩු කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි, ගණිතය වගේ විෂයන්ට මෙතනදී ඔයාගේ B පාසස් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම A level පෙනී සිටි ඔයාට පුළුවන් මෙන්න මේ කමර්ෂල් බැංකුවේ ඉන්ටර්න්ෂිප් අවස්ථාවට ඇප්ලයි කරන්න. මේකෙදී ඔයා සම්පත් බැංක් එකේ වගේම කමර්ෂල් බැංක් වෙබ්සයිට් එක හරහා තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මේ විදිහ බැංකු ජොබ් වැකන්සිස් ටිකටම දැනගන්න ඔයා තාමත් Hello Kaya YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.